අයිබෝන් සමස්ත ශ්‍රී ලාංකේ ජනතාවට වගේම ලෝකේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට අත්කොට ෂර්ට් එකක් ඇඳගෙන එළියට බහලා ඇත්තටම ආසයි මේ වගේ පරිසරයක මාස ගානකට පස්සේ තමුන්නාසර කතා කරන්න. මොකද දැන් එංගලන්තයට සම කාලය උදා වෙමින් පවතිනවා. තාම හරියටම නැහැ, නමුත් ඉස්සරහට එනවා. දැන් මේවා පිළිබඳව අපි කතා කරන්නේ මේ පරිසරයට ඇවිදින් ලස්සන පරිසරයක. හැබැයි අපිට කියන්න තියෙන්නේ කතා කරන්නේ ලංකාවේ සමහර අප්‍රසන්න සිදුවීම් පිළිබඳව. ඒක තමයි මේ දෙකේ වෙනස. පෙරේදා එහෙම නැත්නම් 31 වෙනිදා මාර්තු මාස 31 වෙනිදා රාත්‍රී කාලයේ අපූර්ව වැටලීමක් කරනවා මඩකලපුව DCDB එකේ ස්ථානාධිපති සහ ඒ පොලිස් පරීක්ෂකවරයා සහ ඒ කණ්ඩායම. මඩකලපුව කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මම හිතන්නේ එතුමා රාත්‍රී කාලයේ වැටලීම් සඳහා නිලධාරීන් යොදවලා තියෙද්දී මඩකලපුවේ ප්‍රදේශයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් ප්‍රදේශයකට නොහඳුනන කණ්ඩායමක් කාරතයකින් පැමිණ කිසියම් කැනීම් කටයුත්තක්, මොකද බොහෝ දුරට කැනීම් කියපු ගමම නිදන් හාරන්න කියන වචනේ තමයි එන්නේ. නිදන් හාරන්න ඇවිදින් තියනවා කියන එක පිළිබඳව තොරතුරු ලැබෙනවා. මේ තොරතුරු සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව මේ DCDB නිලධාරීන් ඒ වැටලීම කරන්නට යනවා. මේ වැටලීමේදී කලවංචිකුඩි පොලිස් වසමේදී 31 වෙනිදා, ඒ කියන්නේ පළවෙනිදා අලුයම් කාලයේදී, කියන්නේ ඊයේ පාන්දර වෙන්න තමයි මේ වැටලීම කරේ. 31 වෙනිදා මධ්‍යම රාත්‍රී වෙනකොට මේ වැටලීම කරනවා. මේ වැටලීම කරලා තම සාර්ථක වැටලීමක් කරනවා. මේ වැටලීමේදී සැකකරුවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් 9 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පසුව විමර්ශනය කියන්නේ වෙලාවේ තවත් තොරතුරු ලැබිලා තව තැනකදී තවත් කෙනෙක්ව ගන්නවා. කුමාරි මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්නවා. මේකේ විශේෂත්වය තියෙන්නේ මේ කණ්ඩායම ගිහිල්ලා තියෙන්නේ කොළඹ ඉඳන්. කොළඹ ඉඳන් ගිහිල්ලා ඉස්සෙල්ලා මේට දවස් 5කට ඉස්සෙල්ලා මේගොල්ලෝ යනවා. ගිහිල්ලා මේ ස්ථානය පරීක්ෂා කරලා බලලා සේරම කරලා නැවත ඇවිදින් තමයි මේකට යන්නේ. මේකට මේගොල්ලෝ ස්කෑනර් එකක් ඕඩර් කරනවා. මේ සියල්ලම මේ ස්කෑන් එක ඕඩර් කරපු තැන ඉඳන්ම අපි තාමත්ම ඒ තොරතුරු මට ලැබුණා. ඇත්තටම ලැබුණාන් පස්සේ ඒ අවශ්‍ය තොරතුරු කරුවන් අපි අවශ්‍ය තැන් සියල්ලටම ස්ථානගත කරා. ඒ තොරතුරු කරුවන් අපි තාම හොඳින් ඔවුන් සමග මම ගනුදෙනු කරා. ඒ තොරතුරු ලැබුණා. ඒ තොරතුරු හරියටම. හැබැයි මේ පිළිබඳව මේ වැටලීම කරන මොහොත වෙනකොට අත්‍තරම සාර්ථක වැටලීමක් කරා. උපපොලිස් පරීක්ෂකවරයා දක්ෂ නිලධාරියෙක්. මතක තියාගන්න සමහර නිලධාරීන් ඉන්නවා මේක සිප් ෂොට් ගහලා කීයක් හරි අරගෙන යන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව ඔවුන් මේ වැටලීම ඉතාම හොඳට දක්ෂ විදිහට කරනවා. කරලා නාවික හමුදාවේ කැප්ටන් කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඉරේස් රොෂාන් ජයවික්‍රම. ඔහුව ඒ වගේම යුද හමුදාවේ මේජවරයෙක් රංජිත් අතපත්තු කියලා පුද්ගලෙක්. ඊට පස්සේ ජෝඩ් වොෂින්ටන්, ලක්ෂාන් කියලා අවුරුදු 17ක කුඩා ළමයෙක් සහ කුංචුමානි කියන මව. ඊට පස්සේ සමීර සහ අජිත් රණසිංහ වික්‍රමසූරිය. මෙන්න මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්නවා. මේ මව සහ පුතා, මේ මවගේ නිවස ආසන්නයේ තමයි මේ තියෙනවා කියන්නේ නිදානේ. හැබැයි මේක නිදානයක් නෙමෙයි. මේක ඇවිදින් LTD සංවිධානයේ වලදාලා තිබිච්ච රත්තරන් කියලා. මේගොල්ලෝ අනුමාන කරලා මේගොල්ලෝ ස්කෑන් එක ගේන්න සූදානම් වෙනකොට ඒ ස්කෑන් එක පිළිබඳව අපිට තොරතුරු ලැබුණා කලින්. ඊට පස්සේ මේ පිළිබඳව අපි තාම හොදිසියෙන් සෙවිල්ලෙන් හිටියා. මේකේ තියෙන අපූර්වම දේ තමයි මේ නාවික හමුදාවේ කැප්ටන් කෙනෙක්
නාවික හමුදාවේ ඒ නාවික නිලධාරී ඉරෝෂ් රොෂාන් ජයවික්‍රම කියන මේ නිලධාරිය අසන් අර මේජවරයා ඒ මේජවරයත් ලංකාවේ ප්‍රභූවරයෙකුට සම්බන්ධ රාජකාරී කරපු කෙනෙක්. ඒ වගේම තවත් යුද හමුදාවේ සෙබලෙක් වශයෙන් රියදුරෙක් ඉන්නවා. එතකොට මේ කණ්ඩායම අත්තරම් ගත්තන් පස්සේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ පිළිබඳව ඇත්තටම විමර්ශනය කරන්නේ මේ සේරම එදාම අත්තරම්ට අරගෙන පහුවදා දහවල් වෙනකොට ඔවුන් රිමාන්ඩ් කරනවා. ඔවුන් රිමාන්ඩ් බාරට පත් වෙනවා. කොහොම හරි මේ සිද්ධිය පිළිබඳව ඉහළ පොලිස් නිලධාරියෙක් කවුරු හෝ කෙනෙක් යම්කිසි අවස්ථාවකදී කියනවා බය වෙන්න එපා. ඒක මම රිමාන්ඩ් එකට ටක් ගාලා ඉක්මනට රිමාන්ඩ් එකට දාන්නම්. ඉන්කුවරි එක අපි එතන ඉඳන් කරනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මහේස්ත්‍රාත්තුමාට අධිකරණයට ඉදිරිපත් කරන්නේ පහුවදා ගෙදෙට්ට මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ඉදිරිපත් කරනවා. ඕපන් කෝට්ස් දාන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරයා නිවසට ඉදිරිපත් කරලා එදාම ඉල්ලනවා මේ ස්ථානයේ මේ භූමියේ නිදාන තියනවාද කියලා පරීක්ෂා කරන්න සඳහා භූ විද්‍යා පතල් කැනීම් එකට පස්සේ ඒ සඳහා අවශ්‍ය නියෝගයක් නිකුත් කරන්න කියලා එදැනෙම මහේස්ත්‍රාත්වරයාට කියලා විශේෂ කාර්ය බලකාය ගෙන්න ගන්නවා. විශේෂ කාර්ය බලකාය ඒ කදවුරේ නිලධාරිනුත් ගෙන්නගෙන මේක පරීක්ෂා කරන්න සූදානම් වෙනවා. නමුත් අර කාන්තාව ඉන්නේ නැතුව ඒක කෙරෙන්නේ නැහැ. ඒක පසුවට කල් දාලා. මේ වගේ මේකේ බැලූ බැල්මට සහ ලැබිලා තියෙන තොරතුරු අනුව මේක තුල කිසියම් උවමනාවක් කෙනෙකුගේ උවමනාවක් තමයි මෙතන තියෙන්නේ. කෙනා කවුද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී මතක තියාගන්න මේ සිද්ධිය පිළිබඳව ඉතාම හොදිසියෙන් ඒ තොරතුරු මේ වෙනකොට රැස් කරමින් තියෙනවා. මේක පිළිබඳව මේකට සම්බන්ධ බ්‍රිගේඩිය කෙනෙක් ඉන්නවා. ඔහු හිටියා හෝටලයක. ඒක පිළිබඳව අපි මේ වෙනකොට හොයාගෙන යනවා. කවුද ඒ බ්‍රිගේඩියවරයා කියලා. ඊට පස්සේ මේ සඳහා කළු පාට කාර් රථයකින් ඔහු ගියපු බවත් අපිට තොරතුරු ඇවිදින් තියෙනවා. මොකද මේවා පිළිබඳව අපි ඉතා හොදිසියෙන් ඉන්නේ නැගෙනහිර පළාතේ. නැගෙනහිර පළාතේ ඉතාම සෙන්සිටිව් ප්ලේස් එකක්. මොකද අපි දන්නවා වර්තමාන ආණ්ඩුව ජනාධිපතිතුමා අපහසුතාවයකට පත් කිරීමේ උවමනාවට විවිධ කණ්ඩායම් අන්තවාදී කණ්ඩායම් යොදවන්න පුළුවන්. ඒ නිසා අපි නැගෙනහිර පළාත පිළිබඳව අපි අපේ ඉන්න තොරතුරු ජාලේ ස්තුතිවන්ත වෙනවා වුන්ට ක්ෂණිකව වුන් මාත් සමග සම්බන්ධ වෙලා ඒ කටයුතු පිළිබඳව දැනුම් දීම පිළිබඳව තාමත්ම විශිෂ්ට විදිහට ඒ කාර්ය සිදු කළා. මොකද මේ පිළිබඳව ඇත්තටම අපි සෝදිසියෙන් ඉන්නේ දන්නවා වර්තමාන වෙනකොට ලංකාවේ විවිධ පළාත්වල යම් සිද්ධීන් පිළිබඳව තොරතුරු ජනතාව දෙන්න මැලිකමක් දක්වනවා. වෙන දෙයක් නිසා නෙමෙයි. මම දැන් අද තව සුළු වෙලාවකින් තවත් වීඩියෝ එකක් තමුන්නාසාට ඉදිරිපත් කරනවා. ඇයි මැලිකමක් දක්වන්නේ කියන එක පිළිබඳව ඒකට හේතුව තමයි පාතාලයට සහ කුඩු ජාවාරම්කාරයන්ට බයේ ජීවිතේ රැක ගන්නට ඔවුන් ඒ සඳහා තොරතුරු දීමෙන් ඔවුන් බොහෝ දුරට වැළකීලා ඉන්නවා. හැබැයි බය වෙන්න එපා. මම හැම වෙලේම